ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සත්ත්ව ලෝකයේ අපූර්ව හදවත් තියෙන සතුන් 4 දෙනෙක් ගැන. මිනිස් හදවත පිළිබඳව අප කුඩා කාලයේ පටන් ඉගෙනගෙන තියෙනවා. එහි ව්‍යුහය ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාජයේ බොහෝ දෙනා තුළ සුළු හෝ දැනුමක් තියෙනවා. ජීවියෙකුගේ හදවතින් සිදු කෙරෙන්නේ එම ජීවියාගේ සිරුර පුරා ගමන් කරවිය යුතු රුධිරය පොම්ප කිරීම. ලොව වෙසෙන සමහර ජීවීන්ගේ හදවත් ඒ ජීවියාගේ අවශ්‍යතාවය අනුව විශාල වෙනස්කම් සහිතව විකසනය වී තිබෙනවා. පළවෙනි සත්වයා තමයි ගෙම්බා. ක්ෂීරපායින්ට හා පක්ෂීන්ට කුටීර 4කින් යුක්ත හදවතක් පිහිටා තිබෙනවා. කෙසේ නමුත් උභයජීවියෙකු වන ගෙම්බාගේ හදවතෙහි ඇත්තේ කුටීර 3ක් පමණයි. එනම් කර්ණිකා 2ක් හා 1 කෝෂිකාවක් පමණයි. කුටීර 4ක් ඇති හදවතක් ඔක්සිජනීකృత හා එසේ නොවන රුධිරය ලෙස එකට මුසු නොවන ලෙස ව්‍යුහාත්මකව සෑදී ඇති අතර කුටීර 3ක් ඇති හදවතක ඇත්තේ 1 කෝෂිකාවක් පමණක් නිසා ඒවා එකට මුසු වෙනවා. ගෙම්බාගේ පෙනහළු වලින් මෙන්ම සමෙන්ද ඔක්සිජන් සිය ශරීරය තුළට ලබාගත හැකි නිසා එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ඔවුන්ගේ හදවත මෙලෙස විකසනය වී තිබෙනවා. දෙවැනි සත්වයා තමයි තල්මසා. ලොව විශාලතම හදවත පිහිටා ඇත්තේ නිල් තල්මසාට. එය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 430ක් හෙවත් රාත්තල් 950ක් පමණ බරකින් යුක්ත වෙනවා. මෙය සාමාන්‍ය මෝටර් රථයක් තරම් විශාල වෙනවා. නිල් තල්මසාගේ සාමාන්‍ය විශාලත්වය පාසල් බස් රථ 2ක් තරම් වෙනවා. මෙහි අනෙකුත් ක්ෂීරපායින්ගේ මෙන් කුටීර 4ක් පිහිටා ඇති අතර මේ සමහර කපාට තුලින් කුඩා දරුවෙකුට උවද රිංගා යන්න පුළුවන්. තුන්වෙනි සත්වයා තමයි සෙපලපෝඩාවන්. ආර්ත්‍රපෝඩා වංශයට අයත් සෙපලපෝඩා උපවංශයට දැල්ලන් වැනි සත්වයින් අයත් වෙනවා. මේ සත්වයින්ට එකට බැඳුණු හදවත් ත්‍රිත්වයක් පවතිනවා. මොවුන් සිය ශරීරය තුළට ඔක්සිජන් ලබා ගන්නේ කරමල් උපයෝගී කරගෙන. අනතුරුව එලෙස ලබාගත් ඔක්සිජන් වලින් පොහොසත් රුධිරය හදවත් 3ක් වෙත පැමිණෙනවා. ඒවා මගින් එම රුධිරය ශරීර පුරා විසිරුවා හරිනවා. සෙපලපෝඩාවන් පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැති වීම. මොවුන්ගේ රුධිර වර්ණකය වන හිමෝසයනින්හි තඹ අයන අඩංගු වීම ඊට හේතුව වෙනවා. හතරවෙනි සත්වයා තමයි කැරපොත්තන්. කැරපොත්තන් සතුව පවතින්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක්. ඔවුන්ගේ හදවත් කුටීර 12ක් හා 13කට බෙදී ඇති අතර ඒ සෑම එකකටම රුධිරය නිදහසේ සංසරණය වෙනවා. කැරපොත්තන් ශ්වසනය කරන්නේ ශරීරය පුරා පිහිටා ඇති ශ්වාස රන්ද්‍ර වලින් නිසා එලෙස ඒවායින් ඇතුළු වන ඔක්සිජන් කෙලින්ම පටකවලට ලැබෙනවා. එම නිසා කැරපොත්තෙකුගේ හෘදයක් මගින් ක්ෂීරපායි හෘදයක මෙන් ඔක්සිජනීකృత රුධිරය පොම්ප කිරීමක් සිදු කළ යුතු වන්නේ නැහැ. කෙසේ නමුත් විවිධ පෝෂක ද්‍රව්‍ය ශරීරය පුරා ගෙන යාම සිදු කළ යුතු නිසා කැරපොත්තන්ට හෘදයක් පිහිටනවා. කැරපොත්තෙකුගේ රුධිරයේ රුධිර වර්ණකය අඩංගු නොවි පෝෂක පමණක් අඩංගු නිසා එය සුදු හෝ කහ පැහැයක් ගන්නවා. එමෙන්ම මොවුන්ගේ හෘදය පේශිමය නොවන අතර බාහිර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ස්පන්දනය වීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කැරපොත්තෙකුගේ හෘද ස්පන්දන ශීඝ්‍රතාවය මිනිස් හදවතකට ආසන්න වශයෙන් සමාන වෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.